අම්මට හෙලෝ මැනිකේ චමීස මොකක්දුනේ චපිත් ලයනයිට ඕලින්ද ආටලු මට තේරුන්නේ මොකක්ද වැරදිද යන ඔය ඔම කියන්නේ අමගේ හලුවන්නේ නැති මම අඬින්න මැරෙද කියලා ඒ කෙලන් මේ ලයනල් මැරලා පාටියක් හරි අන්නේ ඔය ඔම කරන්න එපා මම ඇත්ත කියන්නේ ස්පීකර් දාන්න වැරදිලා ඒක තමයි මොකක්ද ලා දෙන්න ඕනේ මොකක්ද ලා දෙන්නේ විහිළුවක් නෙමෙයි යාගේ හෝලින්ද හාට්ලුවනේ දැන් මේ ෆේන්ට් වෙලා හොස්පිටල් එකේ ඉන්නනේ යට මොකද නේ හෝලින් හාට් කියන්නේ යාගේ මොකක්ද කවුද ගොඩක් කෙල්ල ඇතුලේ හදවතේ ඉන්නවා කියලා කිව්වද හදවතේ හිලක්ලු ඒකනේ සිංහලෙන් කියන්නේ බෑ හෝල් මට හෝල් වගේ මම හෝල් ඉන්නාට කිව්වා මම මට ගොඩක් අය හදවතේ විහිළු කරන්න එපානේ යට මොනාරි වෙයිද යට මාසයක් මේ මම දන්න විදියට නම් හදවතේ මේ හිල් හතරක්ද කොහෙද තියෙනවා රයි ලේ ටික ඇතුළට යන්නේ එළියට යන්නේ චමීස නෑ සිරාට කියන මේ වෛද්‍ය විද්‍යාත්මකව බැලුවොත් මේ හිල් හතරක්ද කොහෙද හදවතේ තියෙන්න ඕනේ කොහොමත් ඒ කියන්නේ මේ දෙක මික්ස් වෙනවනේ එතකොට නෑ කුටීර නෑ කුටීර ටික ඔක්කොම වෙන වෙනම තියෙන්නේ මේ අහන්න හිල් පහක්ද තියෙන්නේ කියලා පොරකින් ඒ කෙලන් මේ හදවතේ හිල් කීයක් තියෙනවද බං හදවතේ එක තව්වයි තියෙන්නේ නෑ බං වෛද්‍ය එකට හරි හරි මම MD එක පැත්තට එන්නම් කොහොම ඉන්න ඕකේ හරි හරි අයියෝ මේ බය වෙන්න බෑ නම් හොඳේ තියලත් කරේ මේ අර හදවතේ හිලක්ලු ලයනල්ගේ මේ අර මේ MD එකේ ඉන්න ඔක්කොම දොස්තරලා ටික මෙයාට මෙතනට ගෙන්න ගත්තා නම් හරි බං ඉක්මනට ගෙන්න ගමු ඒ කියන්නේ ඔව් පාටියට එන්න ගියෝ නේද ඔව් අර තව්වට කොන්ක්‍රීට් ටිකක් දාන්න කියන්නේ ඔය පොඩ්ඩක් මම ආයි කතා කරලා කියන්න මේක තමයි පවුනේ තව්වට කොන්ක්‍රීට් දාන්න කියන හරියන්නේ ඉක්මනට එන්න බලන්න අහතත් හෙලෝ මේ මැනිකේ මේ ඔය ළඟපත් දොස්තර කෙනෙක් ඉන්නවද මාය ඩොක්ටර් ඉන්නවා කවුද මාය ඩොක්ටර් මේ මාය ඩොක්ටර්ට මං කිව්වා කියලා කියන්න ෂෙරිෆ් එකේ අද ඕපනින් එකේ හින්දා ඉම්මන්ට එන්න එතන පාටිය කියලා අර මේ ලයනයට අමාරුයි චමීස නෑ දැනට තුට්ටකට මැෂින් එකකට ගහලා එන්න කියන්න නැත්නම් පවුනේ මාය ඩොක්ටර්ට පාටිය විශ්සනෝනේ මං එනවා මේ හොඳේ මේ අලිත් ඉන්න ඔක්කොම මේ ඩොක්ටර්ස් වලට එන්න කියන්න මායා ඩොක්ටර්ට අන පව් මේ thank you හොඳේ නෑ දැන් මැෂින් එකට ගහලා තියන්න කියන උලක්කුනේ ගන්නෑ හිල් හතරෙන් එකක් නේ වැඩිනේ පහයිනේ අඬන්න එපා නෝනේ හරි මම අර ඔයාට කවුරු නැති වෙන්නේ මං ඉන්නවනේ ඔයාට මේ හොඳේ මොකද්ද ඉතින් මාත් වගේ යාළුවනේ ඔව් යාළුවා තමයි උන්ට ලයනයිත් මගේ යාළුවනේ මෙහෙමනේ මිස් සමහර දේවල් ඉස්සෙල්ලා මේ ලෝකෙට එනවා වගේම තමයි ඉස්සෙල්ලා එන අය ඉක්මනට යනවා. එතකොට ලයනල් අයියා කියන්නේ මේ ලෝකෙට අපිට කලින් ආව කෙනෙක්. එතකොට ඒ කෙනා අපිට කලින් යනවා නෝනේ. අපි ඉතින් මේ අන්තිමට ආපු මිනිස්සුනේ නෝනේ මේ අපි එච්චර හදිස්සියට යවෙන්නේ නැහැ. හරි ඒක ගැන හිතන්න එපා මේ. හොඳයි ඒවා ගණන් ගන්නට ඉන්නකෝ මේ. මේකනේ මේ නෝනේ මේ YouTube එකේ සර්ච් කරන සියලු දේ අනිත්‍යයි කියලා ඒකේ අන්නේ බණපදේ පොඩ්ඩක් අහලා ඉන්න. හරිද? මම ගන්නම් වට. ආනන්න එපා. හරි. ලාභ බඩු හිලක් කියලා කියන තිටියා මම අමතකුණා. පරණ බඩු හිලක් කියලා. පරණ බඩු හිලක් නේ ඒක තමයි. මේ ටීවී කතා කරන මේ ලයින් මැරෙන්නද කොහෙද? හෙලෝ මල ගෙදරද මට දැන්නම් එන්න නෑ නෝනේ මල ගෙදර මේ පොඩි පාටයක ඉන්නේ අයියෝ හරි මං ඉන්නවනේ මට බය වෙන්න එපා ඒ කියන්නේ මොකද උල කියලා යන්න ඕන කියන්නේ ඔයාට මේකෙන් මුකුත් කිව්වා කියලා ඔයාට අංගවන්න එපා යා වැඩි කැමති නැහැ වගේ ඒත් එක්ක ඔයා යාට මං යාට කියලා තියෙන යාට කිසිම ලෙඩක් නැහැ කියලා යාට මම කියන්න බෑනේ මූණට පවුනේ අසරණය ඉතින් මේ ඔයා මේ මුකුත් අංගවන්න එපා ඔයාට ෆේන්ට් උනා කියලා විතරක් කෝල් කරලා කියලා කියන්න හරි ඕකේ බයි මේක තමයි අපිට අපේ CC වැඩන්නේ ලයින් එක නේද මේ ලයින් එක නම්බරේ තියෙනවද ලයින් එක නම්බරේ තියෙනවා දීපන් කොහොමද කෝල් එක ගන්නකොට හදිස්සියක් කියලා කතා ඔව් මල පපුවේ අම්මා මොකද හිලක්ලු සෙරිප් වලින් ගහන්න බෑ නෝ තාම සේව් කර ගන්න ඕනේ බං සේව් කරනවා ඉස්සර මේ LFPD ඉන්නේ හෙලෝ
අබ්බෝ බුදු අබ්බෝ මේ කවුද මේ චමේසින්ද ඔව් ඔව් ලයිනල් උඹට කොහමද මේ පපුව හිලක්ලුනේ මැරෙන්නලු යන්නේ නේ පොඩ ලබ්බද කවුද කිව්වේ මේ ටිෆ්නි මට කිව්වේ මේ මැරෙන්න යන්නේ ලයිනල් නේම කියලා ඉස්සුද මේ දැන් හොතේ ඔපරේෂන් එක කරලා නෑ ඔය දැන් දොස්තරලා මෙතන ඉන්නේ දොස්තරලා මට කිව්වා පපුවේ හිලක් තියෙනවා මේ මැරෙන්න යන්නේ එහෙම කියලා අමාරුයි කියලා උඹට ඔන්න ලබ්බද කවුද බොර කියන්නේ බොරු නෙමෙයිම දොස්තර කියන්නේ මෙතන මගේ හැබැයි දොස්තරක් තියෙනවා මේ කවුද බොර යකෝ දොස්තරලා ඉන්නේ මෙහි පාටියක ඉන්නේ අපි කොහෙද පාටි මත් ඇවිල්ලා හරිනේ ඔයාලා පාටියේ නෙමෙයි මේ පීඩී එකේ පාටියක් මේ ඒ අපි වගේ කියන්න කොහෙද වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැහැලු මේකෙන් තමයි නිකන් අහන්න කතා කරේ මේ මොනවද ඕනේද මේ කෑම බීමක් කරේ ඉන්නේ ඒ බගින්නේ හරි ඒ පාටියේ ඉන්න කොහෙද ෂෙරිෆ් එකේ ඉන්නේ ඒ කියන්නේ කොහෙද ඒක තියෙන්නේ මන් දන්නේ ෂෙරිෆ් එක තියෙන්නේ මේ පැලිටෝවල පැලීටෝ මේ ඔව් මේ ගණන් ගන්න එපා හරිද මේවා බය වෙන්න එපා ටිෆ්නිට මුකුත් වෙන්නේ නැහැ මම බලා ගන්න යා මගේ හොඳ යාළුවනේ හරි මට ඇයිකට තරගෙන එන්න ඔව් එන්නකෝ තෑගි ඕනි වෙන උඹට තමයි මේ අවුලන්නේ පපුව ඉලා මේ මොකක් ඉපිඩි බලා කරලා ඉපිඩි බලාගන්න ඕනේ අර ඉන්නවා බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් බොයිෆ්‍රෙන්ඩ් වෙනයි ඔය හොඳම යාළුවෝ වෙනයි දැන් ඉස්සර මම හොඳම යාළුවා කියලා ටිෆිනිත් එක්ක හිටියා වගේ දැන් මම හොඳම යාළුවා වෙලා ටිෆිනිත් එක්ක ඉන්නවා නේ මං කියලා අනිවාර්යයෙන් ඔව් මේ හරි හරි බය වෙන්න එපා මේ ඉන්න ටික සතුටින් ඉන්නකෝ හා බයි බලාගන්න හරි බය වෙන්න එපා.